යාළුවනේ කුකී තදිෂා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම රසම රස ඔයාලා ගොඩාක් ආස කරන chicken devel එකක් හදාගන්න හැටි තමයි අද මම ඔයාලට අරන් ආවේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම හොඳින් පිරිසිදු කරගත්ත chicken gram 300ක් මෙතන අරගෙන තියෙනවා. දැන් මම මේකට ලුණු, ගම්බිරිස් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනි. මේ තියෙන්නේ chicken devel එක හදාගන්න ඕනි දේවල් ටික. මාළු මිරිස්, ලුණු, තක්කාලි, සුදු ලුණු තමයි අපිට මේ chicken devel එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි මේ විදිහට සුදු ලුණු ඔක්කොම ටික තලා ගන්න ඕනි. මේ විදිහට තලා ගත්තට පස්සේ අපි මේ සුදු ලුණු ටික පොඩි කෑලි වලට කපා ගන්න ඕනි. ඊට පස්සේ අපි මේ විදිහට ලුණු ටිකක් කපා ගන්න ඕනි. ඔයාලා ලුණු කපා ගද්දී මෙන්න මේ වගේ සාමාන්‍ය කෑලි වලට කපා ගන්න. chicken devel එකට අත්‍යවශ්‍යම දෙයක් තමයි මාළු මිරිස් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි මාළු මිරිස් ටිකක් සාමාන්‍ය ගානට කපා ගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා තක්කාලිත් මේ වගේ සාමාන්‍ය කෑලි වලට කපා ගන්න ඕනි. දැන් අපි අපේ chicken devel එක හදාගන්න තමයි හදන්නේ. මුලින්ම මම මේ වගේ සාස්පානක් අරගෙන ඒකට තෙල් එකතු කරගෙන හොඳින් තෙල් ටික රත් වෙන්න තියාගන්න ඕනි. අපි chicken ටික බැද ගන්න ඕන නිසා ඔයාලා තෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕනි. chicken ටික දාලා හොඳින් බැද ගන්න ඕනි. මේ chicken ටික බැදගත්තේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. මේ විදිහට අපි ඔක්කොම ටික දාලා බැද ගන්න ඕනි. මේ විදිහට chicken ටික හොඳින් බැදුනට පස්සේ මේ විදිහට තෙල් ටික හොඳින් බේරලා ඔයාලා වෙනත් භාජනයකට අයින් කරගන්න ඕනි. දැන් අපි අපේ chicken devel එක හදාගන්න තමයි හදන්නේ. මුලින්ම මම මේ වගේ සාස්පානක් අරගෙන ඒකට තෙල් එකතු කරගෙන හොඳින් තෙල් ටික රත් වෙන්න තියාගන්න ඕනි. ටික රත් වුණාට පස්සේ ඔයාලා මේකට සුදු ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේකට කෑලි මිරිස් මේස හැඳි දෙකක් එකතු කරගන්න ඕනි. මේ විදිහට කෑලි මිරිස් සුදු ලුණු ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි මේක පොඩ්ඩක් පාට වෙනකම් බැද ගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මේකට සොයා සෝස් මේස හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික මේ විදිහට දාලා අපි පොඩ්ඩක් කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මේකට මාළු මිරිසුත් එකතු කරගෙන මේ ඔක්කොම ටික කලවම් කරගන්න ඕනි. දැන් අපි මේකට රන්වන් පාට වෙනකම් බැදගත්ත chicken ටික එකතු කරගන්න ඕනි. තක්කාලි සෝස් එකතු කරගත්තට පස්සේ මේ chicken devel එකේ රස වැඩි වෙන්න මම සීනි මේස හැඳි දෙකක් එකතු කරගත්තා. අන්තිමටම තමයි ඔයාලා තක්කාලි ටික එකතු කරගන්න ඕනි. මොකද මුලින්ම අපි තක්කාලි ටික එකතු කරගත්තොත් chicken devel එකේ තියෙන වතුර ගතිය වැඩි වෙන නිසා.
මේ විදිහට අපි තක්කාලි ටික එකතු කරගත්තට පස්සේ අපි විනාඩි 2ක් විතර මේක කලවම් කරලා ඉක්මනටම බා ගන්න ඕනි. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස චිකන් ඩෙවල් එකක් හදලා අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත රසම රස චිකන් ඩෙවල් එක. ඉතින් තවත් දවසක තවත් රසම රස වීඩියෝ එකකින් හම්බ වෙමු.